ආදරණීයයන් දෙදෙනෙක් වෙන් වෙලා ගියොත් මේ වෙන්වීම වැඩියෙන් කාටද දැනෙන්නේ කියලා ඇහුවොත් ඒකට දෙන්න උත්තරයක් නැහැ. දෙදෙනාටම එක හා සමානව දැනෙන්න පුළුවන්. එහි ඔබ වෙන් වෙලා ගියාම මට දැනෙන වේදනාව මෙයයි කියලා මට කියා දෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මගෙන් ඈත් වුණාම මම ඔබෙන් ඉල්ලා හිටින්නේ මට ඔබේ කඳුළු දෙන්න. නැත්තම් මේ ලෝකෙම ඉන්න මිනිසුන්ගේ කඳුළු දෙන්න. මොකද මගේ වේදනාව මුදා හරින්න මහා මුහුද නැත්තම් සත් සමුදුර මුහුදු හතම ගොඩ ගලන්න අඬන්න පුළුවන්. ඒ තරම් වේදනාවක් තියෙනවා. මොකද මා ඔබට බැඳුණු ප්‍රේමය ඒ තරම් ගැඹුරුයි. ඒ තරම්ම අපූර්වයි. ඒ තරම්ම ප්‍රේමණීයයි. ඒක මට පුළුවන් ඔබ හැරගිය මොහොතේ මේ සක්වල ගල නැත්තම් මහා මෙරු පර්වතයේම හෙල්ලිලා යන්න සුසුම් හෙලන්න. ඉතින් ඒකට මගේ සුසුම් විතරක් මදි. ඔබේ සුසුම් මට දෙන්න. ඔබේ සියලු දෙනාගේම සුසුම් මට දෙන්න. මම මේ සක්වල ගල සසල වණ්ඩම මගේ සුසුම් පොද මුදා හරිනවා. හිතේ ඇතිවෙච්ච ආදරය කොහෙද කියලා දැන් මම හොයනවා. ඒ රූපයත් මම හොයනවා. ඒ මට හොයාගන්න බෑ. මගේ තනියට මම විතරයි ඉන්නේ. කවුරු හරි ඉන්නවා නම් ඇයව එවන්න මාව බලන්න. මොකද මේ විදිහට ගිලන් වෙලා යනකොට මාව බලා ගන්න කවුරුත් නැහැ. ළඟදිම මාව මිය යන්න පුළුවන්. ඒ නිසා ලිහිණියනේ පියාඹලා යන්න. පියාඹලා ගිහිල්ලා ඇය ඉන්න තැනකට ගිහින් කියන්න මා මිය යන්න සූදානම්. මගේ අවසන් සුසුම් මේ ලෝකයේ එකතු වෙන්නේ ඔබට විතරයි මේ උදව්ව කරන්න පුළුවන්. දිහියනේ පියාඹන්න ඇයති තැන සොයාගන්න මාමිය යන බව පවසා ඇය එවන්න මා බලන්න. ඉතින් ඔබ සැහැල්ලුවෙන් සිසාරා එහෙම යනකොට ලිහිණියේ ඇයට මගේ මේ ආදරේ වේදනාවේ පණිවිඩය ගිහින් දෙන්නේ. ඒ වේදනාවේ පණිවිඩය ඔබට ගිහින් දෙන්න පුළුවන්. මම ඔබට දෙන්න ගතුයි. සුසුම් දෙන්න මට හෙලන්න සක්වල ගල සසර වන්න.